වනේ ගොඩාක් වටිනවා ලක්ෂ 10. ලැන්ඩ් ලක්ෂ 10 මම පරිස්සම් පාවිච්චි කරලා ගේ හදා ගන්නවා. හැමෝම එකතුනොත් මේක අභියෝගයක් නෙවෙයි. ඒකින්ද ගම්වාසීන්ගෙනුත් ඉල්ලන්නේ මේගොල්ලන්ට උදව් කරන්න මේ වැඩේ කරගන්න. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ නිවාස ආධාර මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා. ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට නිවාස 15ක් අනුමත වෙලා තියෙනවා. මේ අවසරේ කොහොමරි නිවාස 5ක් සඳහා අපිට දැන් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා බල ප්‍රදේශයේ. එකක් තමයි මේ හීලෝ කොට්ටාශයේ මේ භාග්‍ය මහත්මියගේ ලැබිලා තියෙනවා. අපේ කොට්ටාසේ පල්ලපේරුවේ වසමේ අපිට තව නිවාසයකට අපිට ඒ ආධාර ලැබිලා තියෙනවා. ඒක අපි 13 වෙනිදා ඒ නිවාසයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනවා. Catching a breeze, love moving through me like a wildfire, like a golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. ලොකු සතුටු දවසක් අද. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වෙන නිවාස කියන අංගය. එතකොට මෙන්න මේ නිවාස ප්‍රශ්නයෙන් දුක් විඳපු අපේ ආදරණීය සහෝදරියකට අද නිවාස සංවර්ධන අධිකාරිය හරහා නව නිවසක් ඉදි කර ගැනීම සඳහා ආධාරයක් ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ මේ වගේ ව්‍යාපෘති 5ක් අපේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට වසරේ ලැබිලා තියෙනවා. ඉතින් ඒවත් වැඩ කටයුතු අද ගොඩක් ඒවා පටන් ගන්නවා. ඒ වගේම අපේ කොට්ටාසයේ පල්ලපේරුවේ වසමේ අපිට තව නිවාසයකට අපිට ඒ ආධාර ලැබිලා තියෙනවා. ඒක අපි 13 වෙනිදා ඒ නිවාසයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනවා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාව යටතේ නිවාස ආධාර මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා. ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට නිවාස 15ක් අනුමත වෙලා තියෙනවා. එයින් අපි ගෙවල් 11ක් අපි මූලික වටේ තෝරගත්තා. ගෙවල් 11න් ගෙවල් 5යි අපිට තේරිලා වෙයි. මේ ගෙවල් හදන්න පෙර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ඉඩම සුදුසුද කියලා අපි පරීක්ෂාවක් කරනවා. එහිදී ගෙවල් 6ක් ප්‍රතික්ෂේප වුණා. මේ අවුරුද්දේ ගෙවල් 5යි අනුමත වුණේ. එයින් භාග්‍යයාගේ ගෙදර තිවාරම දාලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන පොඩි වැඩ කොටසයි නිවාස අධිකාරියෙන් ලක්ෂ 10ක් දෙනවා ආධාර. ලක්ෂ 10න් අපි කොටස් විදිහට තමයි දෙන්නේ. අධීර විදිහට තමයි අපි මුදල් නිකුත් කරන්නේ. මුළු තැන්ගේ ශාලය සහ කාමර දෙකක් බෙඩ්රූම් දෙකක් තියෙනවා. ඒ වගේම බාත්රූම් එක ඒ කොටස ඇතුළත් වෙනවා. සම්පත් දායකත්වය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඇත්තට ලක්ෂ 10න් මේක කරගන්න ඇත්තටම අමාරුයි. ලක්ෂ 28ක් විතර මුදලක් වැය වෙනවා. ඉතින් භාග්‍යයා දැව සපයාගෙන තියෙනවා. ඒ වගේම වැලි සහ ගඩොල් ඇයගේ උනන්දුවේ ගෙනල්ලා තියෙනවා. අපි දුන්න චෙක් එකේ මුදල් තාම භාවිතයට අරගෙන නැහැ. මම හිතනවා අපි දෙන ලක්ෂ 10න් උපරිම හොඳ තත්ත්වයේ ගයක් නිමා කරගන්න ඇයට
ශක්ති ධෛර්ය ලැබෙයි කියලා හිතනවා. අපේ නිවාස නිලධාරීතුමී කිව්ව විදිහට මේක ලොකු අභියෝගයක්. මොකද ලක්ෂ 10කින් ගයක් හදනවා කියන්නේ ඒක කරන්න බෑ කාට හරි මේ වැඩේ දීලා ඉවරලා මේක කරනකම් බලන්න හිටියොත්. ඉතින් හැමෝටම මේකට මහන්සි වෙන්න වෙනවා. සපයාගත හැකි හැම දෙයක්ම සපයාගත්තොත් විතරයි මේ ලක්ෂ 10 තුල අවසානයේ ගයක් නිර්මාණය වෙලා පදිංචි වෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ. මොකද පහුගිය කාලේ රජයෙන් ආපදාවලට එහෙම අදාළව නිවාස වන්දි විදිහට ලබා දුන්නේ ලක්ෂ 12යි. ඒ ලක්ෂ 12න් නිවාස හදාගන්න කොහොම හරි කටයුතු කරන්න සිද්ධ වුණා. හැබැයි මේ වෙනකොට වත්මන් රජය තීරුම් අරගෙන තියෙනවා එහෙම ලක්ෂ 12කින් නිවාස හදන්න බෑ කියලා. ඒකින්ද ආපදාව යටතේ දෙන මුදල ලක්ෂ 25ක් දක්වා මේ වෙනකොට වැඩි කරා. හැබැයි නිවාස සංවර්ධන අධිකාරියෙන් මේ දෙන්නේ ආධාරයක්. ඒක තාමත් ලක්ෂ 10 කියන සීමාවේ තීරණය වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඉස්සරහට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා මේ ලක්ෂ 10 කියන සීමාව වැඩි කරයි. ආපදා යටතේ ඒක වැඩි වුණාට තාම නිවාස සංවර්ධන අධිකාරිය මුදල වැඩි වෙලා නැහැ. ඒකින්ද අපිට ලබා දී හැකි උපරිම මුදල තමයි ඔය නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දීලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ගෙදර ගෘහමූලිකයන්ගේ ඥාතීන්ගේ ඒ වටපිටේ ඉන්න හිතවතුන්ගේ සහයෝගය ලබා ගත්තොත් ඔබට මේ ලක්ෂ 10න් නිවසක් හදාගන්න පුළුවන්. මොකද අපිට එහෙම අත්දැකීම් තියෙනවා සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ මේ විදිහට නිවාස වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒකේ දුන්නේ ලක්ෂ 6යි. හැබැයි ඒ ලක්ෂ 6න් මිනිස්සු කොහොම හරි පහුගිය අවුරුදු වල ගෙවල් හදලා පදිංචිත් වෙලා ඉන්නවා. අවසානයේ සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් ඒ නිවාස වල වටිනාකම ගණන් බැලුවා. සමහර ගෙවල් වල වටිනාකම ලක්ෂ 40ක් වෙනකන් වටිනවා ලක්ෂ 6 යොදාගෙන ගේ හැදුවට පස්සේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඔයාලටත් මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් අපි මිස් කිව්ව විදිහට මේ වෙනකොටත් අපිට පේනවා දුන්න මුදල පාවිච්චි නොකර තාමත් ඒක ඉතුරු කරගෙන වැඩ 125කට ආසන්න ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. මොකද මේ බඩු ටිකක් දැක්කට පස්සේ අතිවාරම දාගන්නවා කියන එක ටිකක් වියදම් වැඩි කටයුත්තක්. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ ලේසි ටික. බිම සකස් වෙලා තියෙනවා. මේ අවට වට පිටාව සකස් වෙලා තියෙනවා. මම හිතන්නේ ජලයේ විදුලිය ටික ඔක්කොම ලබාගෙන තියෙනවා. ඉතින් ඒකින්ද හැමෝම එකතු වුණොත් මේක අභියෝගයක් නෙවෙයි. ඉතින් ඒකින්ද ගම්වාසීන්ගෙනුත් ඉල්ලන්නේ මේගොල්ලන්ට උදව් කරන්න මේ වැඩේ කරගන්න. මොකද බුදුදහමෙත් කියනවනේ නිවසක් හදාගන්න උදව් කරන එක විහාරස්ථානයක් හදාගන්න උදව් කරන එක ලොකු පින්කමක්. ඉතින් ඒකද ඔයගොල්ලන්ටත් මේ පින්කමට දායක වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් කොහොම හරි අපි හැමෝගෙම තියෙන හොඳ හීනයක් තමයි නිවසක් කියන එක. හීන එකින් එක වැඩි වෙනවා. මුලින්ම තියෙන්නේ නිවාසයක් කියන එක. මොකද හැමෝම කැමති තමන්ගේ කියලා තැනක් හදාගෙන ඒ තැන ඇතුලේ තමන්ගේ පෞල් පරිසරය ගොඩනගා ගන්න. ඊළඟට ඔක තව ඉස්සරහට යනවා වාහනයක් ගන්න, තව දේපල වැඩි කරගන්න, මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඉතින් ඔය හීන එකින් එක තමයි යථාර්ථයක් කරගන්න වෙන්නේ. හැම හීනයක්ම එක සැරේ යථාර්ථයක් වෙන්නේ නැහැ. ඉතින් අද දවසේ මේ විදිහට මේ කටයුත්තට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා මේ කටයුතු කිසිම බාධාවක් නැතුව. මොකද අපි දකිනවා ගොඩක් දේවල් කරගෙන යනවා මේ විදිහේ ආරම්භක උත්සව ගන්නවා, කිරිබත් කනවා, ආගමික වතාවත් කරනවා. මාස 6කින් විතර ගිහිල්ලා බලනකොට වල් වැදිලා. ඉතින් අපිටත් දුකයි ඒ වගේ වෙලාවට ඇයි මේක අතෑරියේ කියලා. ඉතින් මම ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ මේක අතාරින්න එපා. කොහොම හරි අවසාන ඉලක්කය දක්වා යන්න. ඉතින් ඒකට මම හිතනවා මේ තියෙන උනන්දුව දැක්කට පස්සේ මේ අවුරුද්දෙත් තව මාස කිහිපයක් ඉතුරුලා තියෙනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙනකොට තව ටික කාලෙකින් ආපහු වැහි කාලයක් උදා වෙයි. ඒ වැහි කාලයට කලින් බිත්ති ටික රංවලා වහලේ ගහගෙන පදිංචි වෙන්න පුළුවන් සුදුසු මට්ටමේ ගියක් මේ හදාගන්න මේ දෙන්නට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා සහ ප්‍රාර්ථනා කරනවා. කිසිම බාධාවකින් තොරව මේ කටයුත්ත සාර්ථකව අවසන් කරන්න මේ දෙමව්පියෝ දෙදෙනාටත් දරුවන්ටත් වාසනාව ලැබෙන්න කියලා. ඊට පස්සේ ලස්සන ගයක් නිර්මාණය වෙලා අවසානයේ ඔය පවුලේ කටයුතු දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඒ ගේට් එක්කම තීරණය වෙයි. ඒ දේවලුත් යහපත් ආකාරයට ක්‍රියාත්මක වෙලා හතර දිනකටම හොඳ පෞල් ජීවිතයක් ගෙවන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රතිලාභීන් 5 දෙනෙක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මේ වැඩසටහනට ඇතුළත් වෙලා ඉන්නවා. මේ අවසරේ කොහොමරි නිවාස 5ක් සඳහා අපිට දැන් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා බල ප්‍රදේශයේ. එකක් තමයි මේ හීල්ලෝ කොට්ටාසේ මේ භාග්‍ය මහත්මියගේ ලැබිලා තියෙන්නේ. ලොකු ගැටලුවක් තමයි ලක්ෂ 10ක ආධාර මුදලක් දීලා අද තියෙන මේ භාණ්ඩවල මිලත් එක්ක කොහොමද නිවසක් හදාගන්නේ කියලා. හැබැයි මෙතනට ආවට පස්සේ සතුටු වෙනවා. මේකේ මූලික වැඩ කටයුතු ටික අවසන් කරගෙන තියෙනවා. ඊවාරම නිමා කරලා අවශ්‍ය අමුද්‍රව්‍ය සූදානම් කරගෙන මෙතුමිය කිව්වා තවම අපි රජයෙන් ලබා දීපු ආධාර මුදල මේ වෙනින් තාම භාවිතා කරලා නැහැ කියලා. ඉතින් මට හිතෙනවා බොහොම කෙටි කාලයක් ඇතුළත අර අපි බලාපොරොත්තු වෙන තමන්ගේම නිවහනක් ලස්සන ජීවිතයක් භාග්‍ය මහත්මිය ඇතුළු පවුලයට ලැබෙයි කියලා. මොකද මේක බොහොම කෙටි කාලෙකින් අපි හිතනවා යම් තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා.
ඉතින් විශේෂයෙන් මතක් කරන්න අපේ කොට්ටාස මන්ත්‍රීතුමත් ලොකු උනන්දුවක් දක්වන මේ වෙනුවෙන්. මොකද අපි එතුමන්ට කියපු වෙලාවෙම කියේ කිසි ගැටලුවක් නැහැ. ගමේ ඉන්න ස්වේච්ඡා සංවිධාන අපේ සමිති සමාගම් හැමෝම ශ්‍රමදායකත්වය දක්වන මේ වැඩසටහන කඩිනමින් කරගන්න පුළුවන්. කටයුත්ත සාර්ථක කරගන්න හැමෝගෙම උදව් උපකාර දෙන්න කියලා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න දේශපාලන අධිකාරීන් එක්කම අපේ මේ ඉන්න ස්වේච්ඡා සංවිධාන වලින් මෙතුමත් කිව්වාගේ නැත්තම් මේ කටයුත්ත ටිකක් බැරෑරුම්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ශ්‍රමදායකත්වයේ දක්වලා මේ කටයුත්ත සාර්ථක කරගන්න සහ කඩිනමින් මේ කටයුත්ත නිමා කරගන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න. ඉතින් අද දවසේ සුබ පතනවා සහ ආශිර්වාද කරනවා මේ භාග්‍ය මහත්මිය ඇතුළු පවුලේ හැමට දීප්තිමත් අනාගතයක් ලැබෙන්න කියලා දරුවන්ට හැමෝටම අපිට සෑහෙන මහානක් ලක්ෂ 10ක මුදලක් ලැබුණා. ඒ ලක්ෂ 10ක මුදලෙන් අපි ගොඩක් දුරට වැඩ සම්පූර්ණයෙන්ම හදාගන්න බලාපොරොත්තු වෙනවා. අපිට රටේ ඉන්න සියලු දෙනාගේම සහයෝගයක් ලැබෙනවා. ඉතින් මට ඇත්තටම ගොඩාක් වටිනවා මේ ලක්ෂ 10. ගොඩක් දුරට අමුද්‍රව්‍ය ගන්න තමයි අපි ඒක වියදම් කරන්නේ. ඒක වියදම් කරලා කොහොම හරි නිවස සාදාගෙන මේ අවුරුද්ද ඇතුළත අපි ඒ නිවසට යන්න තමයි සූදානම් වෙන්නේ. මේ රජෙන් දුන්න ලක්ෂ 10 මම තාමත් පරිස්සම් විදිහට පාවිච්චි කරලා ගේ හදා ගන්නවා. ලබා දුන්නේ සියලු දෙනාටම මේ වෙනුවෙන් සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත පළ කරනවා.